සුබ දවසක් යාළුවනේ. යමුද අපිත් එක්ක අඩු ගානට තියෙන ඒකටම ෆුල් ඇක්සස් උත් හම්බ වෙන ඩිනර් බුෆේ එකකට. මේ වාත්තුවේ තියෙන නිර්මල හෝටලය. අපි දැක්ක මේ දවස්වල TikTok එකෙත් මේකේ බුෆේ එක ප්‍රොමෝට් කරනවා. ඒක නිසා අපිට හිතුණා මේකට ඇවිල්ලා බලන්න ඕන කියලා. ඩිනර් බුෆේ එකට හවස 3:00 ඉඳලා ෆුල් ඇක්සස් තියෙනවා. ක්‍රිස්මස් කාලය නිසා ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකකුත් තිබ්බා. බුෆේ එක පටන් ගන්නේ රෑ 7:00ට. මේක තියෙන්නේ අප්ස්ටේර්ස් වල. උඩට යනකොටම අපිව කෙනෙක් පිළි අරගෙන ඉවර වෙලා අපිට රිසර්ව් කරලා තියෙන ටේබල් එක පෙන්වනවා. අපි 7:00ට කලින් ගිය නිසා වටපිටාවත් පොඩ්ඩක් බලන්න අමතක කරේ නැහැ. ඕගොල්ලෝ කලින් දැක්කේ බණ්ඩාරගම ඉඳන් කළුතරට යන්න තියෙන පාර. පාර අයිනෙම තමයි මේ හෝටල් එක තියෙන්නේ. අප්ස්ටේර්ස් වල අපිට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් ටිකකුත් තියෙනවා. මේ තියෙන්නේ ලස්සන තැන් ටික. හරියටම රෑ 7:30 වෙනකොට බුෆේ එක ස්ටාර්ට් කරා. සුප් ජාති දෙකක් තිබ්බා. අපි තෝරගත්තේ නම් සීෆුඩ් නූඩල්ස් සුප් එක. බ්‍රෙඩ් කෝර්නර් එකේ බ්‍රෙඩ් වර්ග දෙකක්, බටර්, සැලඩ්ස් ජාති 3-4ක් තිබ්බා. බන් සැලඩ්ස් සුප් එක නම් මාර රසට තිබ්බා. මේන් මෙනු එක විදිහට රයිස් වර්ග දෙකක් තිබ්බා. ස්පැගටිස් තිබ්බා. මේක නම් අල වලින් හදලා තිබ්බ රෝල්ස් වගේ જાතියක්. ඒක නම් මට එච්චරම සෙට් වුණේ නැහැ. ටෙවල් මෂ්රූම්, පරිප්පු කරි එක හැමදාම වගේ, සොසේජස්, ඩෙවල් චිකන් ෆ්‍රයි කරලා, ඊළඟට පෝක් කරි එක, මීට අමතරව අපිට මැලේ අච්චාරුවයි, චිලි පේස්ට්, පපඩම් තිබ්බා. මේගොල්ලන්ගේ ඇක්ෂන් කෝන් එකකුත් තිබ්බා. ඒ වගේම අප්පා උණුවෙන් හදලා දුන්නා. මාර රසයි. ඒ වගේම කොත්තු, ඩෙසර්ට් කෝන් එකේ ෆෘට්ස් ජාති දෙකක්, ජෙලි, කැරමල් පුඩින්ග් එකේ සීනි හැම අඩුවට තිබ්බා. නියමෙටම තිබ්බා. ඊළඟට කේක් පීසස්, ඒකේ චොක්ලට් එක නම් රසයි. මට ගැටෝ කේක් එකක් තිබ්බා. ඒක නම් හරි ගියේ නෑ. ඊට අමතරව අයිස්ක්‍රීම් උත් තිබ්බා. මේගොල්ලන්ගේ බුෆේ එකේ විශේෂත්වය තමයි ට්‍රැඩිෂනල් ඩාන්ස්, DJ මේ හැම එකක්ම පැකේජ් එකට ඉන්ක්ලූඩ්. මේ කියපු ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා අපිට මේකට යන්නේ 2450ක් වගේ පොඩි මුදලක්. ඒ ගානට මේක මාර වටිනවා. කෑමත් රසට තිබ්බා. ඔයගොල්ලෝ ගිහලා බලන්න.